සමහරවිට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි හිතමුකෝ අපි දැන් මොනවාරි කේක් කෑල්ලක් කනවා කේක් කෑල්ලක් කාලා දැන් ආස්වාද විඳිනවා කේක් කෑල්ලෙන් සමහරවිට ඒක ඔක්කොම දැන් දිගටම කෑවට පස්සේ දැන් ඔක වෙන දුකක් වෙලා යනවා අන්තිමට කා ගන්න බැරි වෙලා යනවානේ ඔක. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් කාලයක් ගිහිල්ලා දැන් කේක් නොකා ඉන්න සෑහෙන කාලයක් තිස්සේ. ඊට පස්සේ ආයෙ කනකොට ආස්වාදයක් වෙන්නේ. එතකොට ධම්ම ලෝකේ තිබ්බ ඒ අර සැප විපාකය මුලින්ම දුකක් වෙලා පස්සේ ආයෙ ආවේ කොහොමද? එනවා කරමල මේ දැන් මුලදී වෙන්නේ දැන් ඔක කන්න ගත්තා පස්සේ කනේ දැන් මේ බඩේ පිරෙනවනේ. ඔව්. අපි භෞතික ලෝකේ අපි බඩට වොලියුම් එකක් තියෙනවනේ. හ්ම්. ඒ කැලි කීපයක් කනකොට දැන් ඇත්තට මේ අපි ආහාරයක් ගන්නක එක කෑල්ලක් තියෙනවා විපාක කෑල්ලක් තියෙනවා ශාරීරික ඌනතාවයක්. දැන් අපේ සීනි ඌනතාවයක් අපිට සීනි සහ කෑමක් කන්න හිතෙනවා. එතකොට ඒ සීනි සහ ඒ ටිකේ ඒ අවශ්‍ය ප්‍රමාණය ලැබුණාට පස්සේ ඒක කන්න එක අපිට හරි අමාරුයි. ඒ අමාරුව ඉවරලා තියෙන ආස්වාද ඉවරලා නෙමෙයි මේ ඉවරලා තියෙන. ඒක ඒ වෙලාවේ. ඔව්. සමහරවිට පොඩ්ඩක් මම ප්‍රශ්න අහස් ගන්න. අපි හිතමුකෝ එක දිගට කන්නේ අදත් කනවා. හෙටත් කනවා. අනිද්දාත් කනවා. ওই විදිහට දිගටම කනවා. දැන් මේ බඩ පිරෙන්නම කන්නෙත් නැහැ. ඔක දිගට කනකොට කාලයක් ගියාම ඔන්න ආයෙ දැන් මේක එපා වෙනවානේ. ඊට පස්සේ කන එක නතර කරනවා. ඊට පස්සේ මාස කිහිපයක් ගියාම ආයෙ උමනා වෙනවා. එතකොට කොහොමද? ඔන්න ඔය කන කෑම කෑවේ සම්මා සතියෙන් නම් ඕක ආයේ ඕන වෙන්නේ හ්ම්. නැහැ. සම්මා සතිය නැතුව මිච්ඡා සතිය කියන හද ප්‍රශ්නේ ඉන්නේ. දැන් සම්මා සතිය කනේ මොකද දෙන්නේ? අර දැන් මේ ආහාරේ මොකක්වත් නැහැ කියලා තියෙනවනේ. ඔව්. සම්මා සතියක් නැතුව විදර්ශනා කරන්න නැතුව කෑවම තමයි ඔය ප්‍රශ්නේ ඉන්නේ ඔක්කොම ඉන්නේ. දැන් විදර්ශනාකට මේ කේක් කෑල්ලේ මොකක්වත් නැහැ. කේක් කෑල්ලේ ආස්වාද මාත්‍රයක් නැහැ. කේක් කෑල්ලේ පැණි රහගෙන සංඥාව තියෙනවා. පිටි රහගෙන සංඥාව තියෙනවා. වැනිලා වෙල්ලා හරි මොනවා හරි දැන් දාලා තියෙන රසකාරක තියෙනවානේ. ඒවා බිත්තර රහකේ, සීනි රහකේ, පිටි රහකේ සංඥා ඔක්කොම ටික. ආස්වාද මාත්‍රයක්වත් නැති බව ටික දවසක් සිහියෙන් කෑවොත් අහු වෙනවා. සිහි නැතුව කෑවම විතර ඒ මොහොතේ තමන් ඉන්න අවසියේ නම් ඒ අවසියේක විද්‍යාව කියන එකනේ. ඔව්. අවසියට අනුකූලව ඒක පේන්න ගන්නවා ඉතින්. පරිසම්පන්නයිනේ. ඔව්. දැන් අපි හිතමු උදාහරණයක් දැන් අපි හිතමු අම්මා ගෙනල්ලා දෙනවා මේ බටර් කේක් කෑල්ල. ඔව්. ඒ බටර් කේක් කෑල්ල දැන් කාලා දැන් අම්මෝ ඇති කියලා කියනවා. හරි ඊට පස්සේ ඔයාගේ බොහොම ආදරණීයම පෙම්වතියක් ඉන්නවා. ඒ පෙම්වතියත් අර වර්ගයෙන් බටර් කේක් එකක් කරන් කෑල්ල කරන කැවුවොත් එහෙම කනවනේ. ඉතින් අර එපා අම්මා කාලා එපා වෙලා නේ තිබුණේ. පෙම්වති දීපිකා කේක් ඒක ආශා තියෙන එකක්ද? හැබැයි ඔය සීනි කෑවොත් නේද අර කාව කේක්ම තමයි එතනින්ම තමයි කඩේම තමයි තියෙන්නේ. ඔව්. අරකේ වෙනවම තු ආශාදයක් තියෙන නෑ කොච්චර කන්නේ නෑ කෑල්ලක් කමු කියලා කනවා. ඒකට ආශාද හැදෙන්නේ කොහොමද? කේක් කෑල්ල තිබුණාද? අම්මා ගනාපුගේ තියෙන්න බෑන. මටවත් දන්නේ නැහැ. වැටෙනවා සම්මත. ඒතර වෙලාද්දි මේ ටික වෙලාවක් යනකොට තේරෙනවා මේක මොකක්වත් නැහැ මේ නිකන් වැඩක් නැතිවක් කියලා. මොකද ඒක දැන් ඊළාට ඒක ඊට පස්සේ වරන ඒක මතක නැහැ නුඹුයි. ඒ කල්පනා ඇතුව මේක විදර්ශනාත්මක කරන මේක ටික ගෙවෙන්න ගන්නවා. ඒ කියන්නේ කන මොහොතක් හරි ඒ කියන්නේ අසාදයක් අසුරු කරන හැම මොහොතෙම සතියෙන් ඉන්නකොට ප්‍රඥාව වැඩෙනවා. හැම වෙලේම මොහොතකින් හරි වැඩෙනවා නිසා. ඒකම සීලය වෙලා ගන්න. කුසල හරි. ආයෙත් ඒක ඔව් ඊළඟ පොඩි ප්‍රශ්නයක් දෙනවා සමිනස් දැන් අර විද්‍යාපච්ච සම්පාදයේ දැන් ඒ භව එකේදී කර්ම භව උප්පත්ති භව කියලා දෙකක් තියෙනවනේ සමිනස්. ඔව් ඒක සමිනස් අපි දැන් කේක් කෑල්ල උදාහරණයක් ගමුකෝ. දැන් අපි ආසාද විඳින වෙලාවේදී උප්පත්ති භවකුත් හැදෙනවද එතන? එතන උප්පත්ති භව හැදෙනවා පුතේ. පළවෙනි වෙන්නේ ඉදප්පච්චිතාපට සමාද මේ මොහොතේ කිරසාදන කියන්නේ. ඔව්. මේ මොහොතේ කිරසාදනකින් ජාති ජරා මරණ බවට පත් වෙනවා. එතන ජාතිය කියලා කියන කවද රස විඳින ජාතියක් හැදෙනවනේ. ඔව්. ඒ කැල ආශාද විඳින්න එක්ක ජාතියක් පහළ වුණා. ඒක ජරා මරණටවත් දැන් කේක් කැල කාලේ දැන් තේ බොන. දැන් තේ බොන්න එක්ක ජාතියක් පට ගන්න එපා. ඔව්. දැන් තේ බොද්දි ආස්වාදිනේ සැපෙන් හිටියේ. ඔව්. ඒක ටිකක් බොද්දි මගදී යනකොට මැස්සෙක් දැක්ක තේ දැම්මකොයි. දැන් මල පැන්නා. දැන් රාග පරිචය දැන් දේශ පරිචය අලුත් ජාතියක් බිහි වුණා. ඔව්. මල පණින්න එක්ක ජාතියක් බිහි වෙලා යන ජාතියක් කියලා කියන උප්පත්තිය එතන උප්පත්ති කරන අර මතු මැරලා ඉපදිලා නෙමෙයි. ඔව්.
මේ භවයේම එතන රාග જાතිය දැන් දේශ જાතිය ඉපදුනා. ඔව් ඔව්. ඒකත් උපතක් නේ. හ්ම්. ඒකත් ජරා මරණටපත් වෙනවා. ඔව් ඔව්. දැන් ඔන්න වගේ දැන් ඔක තමයි ඉදප්පච්චය දැන්. දැන් ඔන්න ඔව් ඔය පටිච්චසමුප්පන්න ක්‍රියාදාමයේ යනකොට ඕකෙන් හැදෙනවා අපේ ගතියක් හැදෙනවා. ඔව් ඔව්. දැන් ඔය මරණ මොහොත වෙනකොට ගතියක් මොකක්ද හැදිලා තියෙනවනේ. හ්ම්. අන්නේ ගතියට අනුකූලව උපතක් හදලා ඊළඟ උප්පත්ති පරිසම්පාදේ. ගතියට තන ඔව් එතනදී අවිද්‍යාව පත්‍ය සංකාරයේදී එතනදී භව කියන එකේදී උප්පත්ති භවයක්. අනුප්පත්ති භවය. දැන් මෙහි හරි. කර්මක් වෙලා චුති වෙලා පරිසන්දි වෙන්න ඕන. ඔව් ඔව්. හරි. චුති පරිසන්දියක් වුණොත් එහෙම කෙලින් වෙන භවයකට යන ගන්නවා. ඔව් ඒ සම්මත හැබැයි සමහරවිට ඒතර අපි දැන් ඒ අවිද්‍යාව පත්‍ය සංකාර දිගට කරනකොට ඒ කරන මොහොතක් අසිහියෙන් කරන හැම මොහොතකම අර ගතියක් පුරුදු වෙනවනේ සමහරවිට ඒකට එක්ක. කර්ම රැස්සලා ගතියක් හරියටම ගතියක් පුරුදු වෙනවා. ඔව් හරි හරි. අපි කරන්න ඕන ගති නිරෝධ කරන්න ඕන. ඔව්. සතියෙන් සිහියෙන් සත්ත බොජ්ජංගල කුසල සීලය වඩලා නිකන් සීල කළා හරියන්නේ කුසල සීලය වඩන්න ඕන. ඔව්. කුසල සීලය වඩනවා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන වැඩිම කියන නම. අද පෙන්වන්නේ හරියට දැන් පොතේම තියලා පෙන්වන්නේ දැන් කටේ පොතේ තියෙන පිටු අංක මිල්ල දාපුවා එහෙම පෙන්වන්න ගියොත් පෙන්වලා ඉවරයක් නැහැ. තාම ටිකක් අවබෝධලා පොතේ ඇත නැත ඔච්චර තමයි තියෙන්නේ. හැබැයි අද ඒකත් ලොකු දෙයක් කර කුසල සීලය කියන්නේ අර සතර සතිපට්ඨාන මේක අහුනේ. ඒක සමනස් දැන් අපිටත් අර දැන් අස්සාත දෙන දේවල් අපිට ඇත්තටම දැන් අපි හිතමුකෝ අපිට සැප දෙන මොන හරි දෙයක් හරි එහෙම දෙයක් අසුරු කරනකොට අපි දැන් රාගයෙන් මුලින්ම අසුරු කරනකොට හැබැයි ඊට පස්සේ වුණත් ටග්ගාල ඒක විදර්ශනා වෙනකොට මේකේ තියෙන යථා ස්වභාවය ඒත් පේනවා නේද සමන ඒත් ප්‍රඥාව ඔව් ඒක නිතරම අර මේ ඒකට ඉන්න ඕනේ සමන. එතකොට තමයි මේ ප්‍රඥාව වැඩෙන්නේ අර සතර සතිපට්ඨානෙම ඉන්න ඕනේ. අන්න හැමතිස්සෙම 100න් එන්න මේ කරන අපිට එන හැදිරම සෙන්සේෂන් අරගෙන බලන්න මේ කොහෙන්ද ආයේ මොකක්ද ආයේ කේක් කෑල්ලක කේක් කෑල්ලද තියෙන්නේ. දැන් මොකෙන්ද මේ කෑල්ල ඉන්නේ කියන එක දැන් 100න් ඉන්නවා තමයි මොකද්ද වෙන්නේ මේ කියලා. ඔව්. හරි සම්නස් ඒක මට තේරුණා. මට පොඩි ප්‍රශ්නයක් 8 9 පන්ති ඉන්න කාලේ. ඒ කාලේ තමයි මට ප්‍රශ්නයක් මොකද දැන් අපි ඒ කාලේ ඉන්න කෙල්ලෝ යාළුලා ඉඳලා කෙල්ලෝ යාළු තරහ වෙනවනේ. ඔව්. තරහ වුණාම නෝ කාරණක මම ආශාද හිතුවා දැන් නෑ මට ආශාද. ඒක තරහ වෙලා ගියේ. හැබැයි ඒ ගියාට පස්සේ දැන් වෙන එකෙක් යාළුවාගෙට ආශාද වෙනිනවා. මට එදා අන්තික තමයි ඉන්දියානු මේ චිත්‍රපටි නළු නිලියෝ ඉන්නෝනේ. එකෙක් බැඳලා ඉඳලා ටික දවසක් ගියාම බ්‍රේක් අප් වෙච්චම වෙන එකක් අතහද බඳිනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් අරුට ආශාද නැති එකක් ඌ කොහොමද අනිත් එක විඳින්නේ? දැන් මේක තේරෙන්නේ නැහැ අපිට. ඔව්. මේක තේරෙන්නේ දැන් අහන්න කෙනෙකුත් ඇහුවට උත්තරයක් ඇත්තෙත් නැහැ. ඕකට දෙන උත්තර හැම එකම චතුරාසත් දන්නේ නැති කෙනෙක් දෙන උත්තර හැම එකම වැරදීනේ. වැරදි. ඊට පස්සේ වහර කාමර බණ ඇහුවම තමයි තියෙනවා මේක නෙමෙයි වෙලා තිබිලා තියෙන අපිට. දැන් ඔය ප්‍රශ්න ටිකටම ඔලු තිබිච්ච එකක්. දැන් ඇයි මේ එක එක්කෙනා එක එක විදිහට පේන්නේ කියන වගේ ඒවා. අපි මේ ආශාද විඳිනවා කියන එක දැන් මේ ඉස්සරලා තිබිච්ච මේ අපි හැපිනස් නේ හොයන්නේ හැමතිස්සෙම. කිසියම් මොකක් හරි කරලා ෆන් එකේ ඉන්නනේ. ඒතර මේක එක විදිහට අන්ත කාලිත විදිහට ගන්නවා. ඇයි කියලා එක තේරෙන්නේ නැහැ. පටිසමුප්පන්න එක තේරෙන්නේ නැහැ නේ.